තමයි ඔයාලා හැමෝටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපේ දින 70 වැඩපිළිවෙලට. අද යන්නේ දින 70 වැඩපිළිවෙලේ 7 වෙනි දවස මට මතක හැටියට. එහෙමනම් අද මම පටන් ගන්නවා මෙන්න මේ ටියුට් එක අංක 3 කියන ටියුට් එක. මේක MCQ සෙට් එක කතා කරන්න අපි දවස් කීපයක් අරගන්නවා විදියට. මොකද දැන් අද දැන් ඔයාලට ප්‍රධාන වශයෙන් MCQ 3ක් ලොට් වෙලා තියෙනවා, එකතු වෙලා තියෙනවා. පාඩ පුළුවනි තව දවස් කීපයක් ගියාට පස්සේ ව්‍යාකරණ කොටස ඔක්කොම සම්පූර්ණ කරගත්තාට පස්සේ MCQ සෙට් එකත් එක්ක එකතු වෙන්න මේ MCQ සෙට් එක තව උපරිම දවස් 10ක විතර කාල පරාසයක් ඇතුළත දවස් 10ක් යන්න නැති වෙයි. ඊට මෙහාදී අපි කරන්න පටන් ගන්නවා. හරිද? ඉතින් රෙඩි වෙලා ඉන්න. ඕකේ. මුලින්ම මම යන්නම් මේ තුන්වෙනි ටියුට් එකේ උදේ 4 වෙනි පිටුවට. 4 වෙනි පිටුව. හරිද? තුන්වෙනි ටියුට් එකේ 4 වෙනි පිටුව. හරි. ඕකේ. ඒකේ තියෙන මුලින්ම පූජාවලිය හඳුන්වා ගැනීම. පූජාවලිය හඳුන්වා ගැනීම. මෙන්න බලන්න පූජාවලිය පුතා මේක කොටස් කරන්න පුළුවන් පූජා ආවලිය කියලා. හරිද? උදේ පූජා කියන්නේ පුද, ආවලිය කියන්නේ වැල එකතු කරපුවාම පුද වැල. හරි. මේක ලියලා තියෙන්නේ දඹදෙනි යුගයේදී. දඹදෙනි යුගයේ ලියලා තියෙන පුතා මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමි. හරි. එතකොට මෙතනදී පදනම් වෙලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය කියන කාරණාව වර්ණනා කරන්න. බුද්ධ ගුණය වර්ණනා කරන්න තමයි මේ කියන පූජාවලිය සම්පාදනය කරලා තියෙන්නේ. මෛත්‍රපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හාමුදුරුවෝ. උදේ දැන් මේ කියන පූජාවලිය ප්‍රධාන වශයෙන් රචනා කරන්න බුද්ධපුත්‍ර හාමුදුරුවන්ට කාරණා ත්‍රිත්වයක් බලපාලා තිබා. එකක් තමයි ඒ කාලේ හිටියේ දෙවන පරාක්‍රම බාහු රජුෝ. එයාගේ පළවෙනි අදහස තමයි දෙවන පැරකුම්බාවන්ට අනුශාසනා ලබා දීම. ඔක තමයි යාගේ පළවෙනි අදහස පූජාවලිය රචනා කිරීම. හරිද? ඊළඟ එක තමයි මේ ලෝවැසියන්ට වැඩ පිණිස නැත්නම් අපි ඔකට කියන සත්පුරුෂයන්ට වැඩ පිණිස කියලා. ඒ කියන්නේ ජීවිතේ ගොඩ දා ගන්න හදන යහපත්ව ජීවත් වෙන්න හදන මිනිස්සෙක්ට ඇත්තටම ජීවිත යථාර්ථයට අවබෝධයේ පහසු උදෙසා එහෙම නැත්නම් අර අපි කියනවා වගේ තම නිර්වාණ අවබෝධයේ උදෙසා මාර්ගයක් විදිහට මේ කෘතිය සම්පාදනය කරලා තියෙනවා. තව දෙයක් තමයි ඇත්තටම බුද්ධපුත්‍ර හාමුදුරුවෝ බුදු බව ප්‍රාර්ථනා කරා. හරි. එතකොට මේ බුදු බව ප්‍රාර්ථනා කිරීම කියන කාරණාවත් පූජාවලිය සම්පාදනයේ තවත් එක අරමුණක්. හරිද? එතකොට ඔයාලා ප්‍රධාන වශයෙන් මේ පූජාවලියේ කතා ප්‍රවෘත්ති ද්විත්වයක් හම් වෙන එකක් තමයි අනුරුද්ධ කුමාර කතාව. පුතේ අනිත් එක තමයි ජීවක කතාවස්තුව. දැන් අනුරුද්ධ කුමාර කතාවස්තුව නම් මේ මම අද ඔයාලට සරලව කියලා දෙනවා. ජීවක කතාවස්තුව අපි සරලව කතා කරනවා ඉදිරියට. ඒක ඇත්තටම ජීවක කතාවස්තුව සම්පූර්ණයෙන්ම අපි කතා කරනවා. හරිද? දැන් අනුරුද්ධ කුමාර කතාවස්තුව නම් වචනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ රෙකෝඩින් එක අපි ඔයාලට ලබා දෙනවා. මොකද ඒකේ සම්පූර්ණ කතාව කතා කරපු එකනේ. හරි? ඒතර මේ අද දවසේ අපේ මේ රිවිෂන් එකේදී සිද්ධ වෙන්නේ ඔයාලට මේක සරලව පැහැදිලි කරන එක පමණයි. ඒ කියන්නේ බලන්න රිවිෂන් දින 70 වැඩ පිළිවෙලක් කියන්නේ. හරි? ඊට පස්සේ මේ ජීවක කතාවස්තුව නම් ඒකත් අර විදිහටම ඔයාලට රෙකෝඩින් එක දෙනවා සරලව කතා කරනවා. දවස් කීපයක් එක දිගට කතා කරන්න ඕන කාරණාවක්. හැබැයි අපි රිවිෂන් පන්තියක එක දවසක් ෆුල් ඩේ එකක් 8 ඉඳන් 4 වෙනකල් යොදාගෙන ජීවක කතාවස්තුව කතා කරලා තියෙනවා. කිසිදු අඩුවක් නැතුව. ඒ රෙකෝඩින් එක අපි ඔයාලට දෙනවා යදාල දවසේදී. හොඳේ? එතකන් ඔහම ඉන්න. හරි. ඔන්න බලන්න ඔයාලට අවශ්‍ය කාරණා ඇතුළත් කරලා හැඳින්වීම් ඡේදයක් දැන් සම්පාදනය වෙලා ඉවරයි. හරි? පූජාවලිය, පුදවැල නැත්තම් පූජාමාලය,
පුදවැල පූජාමාලය එහෙම කියන්න පුළුවන් දෙක කාරණා දෙකෙන්. ලියවුණු යුගයේ දඹදෙණි යුගයේ ওই කාලේ ඉන්නේ දෙවෙනි පරාක්‍රම බාහු. ලියලා තියෙන මෛත්‍රපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ මේකේ මේ බුද්ධ ගුණය කියන කාරණාව පදනම් කරගෙන තමයි පූජාවලිය රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දෙවෙනි පැරකුම්බාවන්ට අනුශාසනා ලබා දීම, ලෝවැසියන්ට වැඩ පිළිසවීම සහ බුද්ධ පුත්‍ර හිමියන් විසින් බුදු බව පැතීම කියන කාරණා මූලික කොටගෙන උදේ මේ කියන පූජාවලිය සම්පාදනය වෙලා තියෙනවා. පැහැදිලිද? මම හිතනවා මේ කියපු කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. මම අහනකොට දැන් ඔයාලා කියන්න ඕන. හරි? පූජාවලිය. පුතා සරල කරන්න. පූජා ආවලිය, පූජා කියන්නේ පුද, ආවලිය කියන්නේ වැල. එකතු කරොත් පුද වැල නැත්තම් පූජාමාලය. පුතා මේක ලියවුණු යුගය දඹදෙණි යුගය. එතකොට මේ කාලේ හිටපු රජා දෙවෙනි පරාක්‍රම බාහු. පුතා කවුද මේක රචනා කරේ? මෛත්‍රපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හිමියෝ. එතකොට මේකට කාරණේ වෙලා තින්නේ මේ බුද්ධ ගුණය කියන එක වර්ණනා කිරීම. ප්‍රධාන වශයෙන් මේක ලියන්න හේතු කාරණා ත්‍රිත්වයක් බලපෑවා. එක දෙවන පැරකුම්බාවට අනුශාසනා ලබා දීම. දෙක ලෝවැසියන්ට නැත්තම් සත්පුරුෂයන්ට වැඩ පිළිසවීම. තුන්වෙනි එක තමන් වහන්සේ විසින් බුදුබව ප්‍රාර්ථනා කිරීම. හරිනේ? ඕකේ. ඔය කාරණාව ඔයාට හතරවෙනි පිටුවේ අදාළ පළවෙනි බොක්ස් එකේ ඔයාලට විනාඩි 2ක් දෙන්නම් ටක් ගාලා ලියා ගන්න ඕන. හරි? මම මෙතනින් ඉවත් වෙන්නම්. ඔයාලට විනාඩි 2ක් දෙන්නම් ටක් ගාලා විනාඩි 2ක් ඇතුළත ලියා ගන්න මගේ දරුවෝ. හතරවෙනි පිටුවේ පළවෙනි බොක්ස් එක. හරි. ඕකේ. මම හිතනවා කාලය හොඳටම ප්‍රමාණවත් කියලා. හරි. දැන් මගේ පුතාලා යන්න දෙවෙනි බොක්ස් එකට. දෙවෙනි බොක්ස් එකේ අපි ලියන්නේ මේ කියපු කාරණා ටික එකතෙන් කරලා හැඳින්වීම් ඡේදයක්. හරිද? විසිරුවා පවතින බොහෝ දේවල් අපිට පුළුවනි එක්තැනකට ගන්න. අපි ඒකට කියන එක්තැන කිරීමක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් බෝසත් අවදීයේදී තමන්ගේ විසිරීලා තියෙන සිත තමයි එක්තැන් කරගෙන නිර්වාණය අවබෝධ කරගන්න උත්සාහ කරේ. හරිද? ඉතින් මේ ඒක හරි අමාරු වැඩක්. හරිද? සිත එක්තැන් කර ගැනීම වට අමාරු වැඩක්. ඒක කොච්චර අමාරුද කියනවනම් මම මෙහෙම කියන්නම්කෝ. මේකට මම මෙන්න මේ වගේ කවියක් භාවිත කරනවා. මේ ඉලක්ෂ ජයවර්ධන කියන කවියගේ ඉලක්ෂ ජයවර්ධන කියන තරුණ කවියගේ කඩා වැටෙන තරුවක් කියන කවි පොතෙන් උපුටා ගන්න කවියක්. මේක පොතේ තියෙන 29 වෙනි කවිය යතුරු පාපිස්ස යට. උදේ ගෙදරින් යද්දී නළල වෙත හාදුව අමතකව ගියත් මම ඇහුවේ නෑ හේතුව. ladies perfume මුසු කමිස සේදුව දවස්වල උනත් නැහැ මැරුණේ පෙම මේරුව. ආයි කියනවා. උදේ ගෙදරින් යද්දී නළල වෙත හාදුව අමතකව ගියත් මම ඇහුවේ නෑ හේතුව. ladies perfume මුසු කමිස සේදුව දවස්වල උනත් නැහැ මැරුණේ පෙම මේරුව. හරි. දැන් මම කතා කරමින් හිටියේ හිත කොහොමද එක්තැන් කරගන්නේ කියලා. නමුත් මේ වගේ දේවල් වුණාම මිනිස්සුන්ට හිත එක්තැන් කරගන්න කොහොමද බැරි වෙන්න පටන් ගන්නවා. දැන් මේ කාලයක තිස්සේ ප්‍රේමයෙන් ඉඳලා
කසාදයකින් මේ ප්‍රේමය නිමා කරගත්ත යුවලකගේ පොඩි කතා බහක් තමයි මේ යන්නේ. ඇත්තටම මේ දෘෂ්ටිය වෙලා තියෙන්නේ බිරිඳගේ දෘෂ්ටිය. එයා කියනවා මෙහෙම උදේ ගෙදරින් යද්දී නළල වෙත හාදු උදේට ඔයා හැමදාම වෙනදාට ගෙදරින් යනකොට මගේ නළලට හාදුවක් දීලා ගියා. හැබැයි ඒක ටිකෙන් ටික නැති වෙලා ගියා. මං ඒ හාදුව නැත්තේ ඇයි කියලා ඔයාගෙන් ඇහුවේ නෑ. ladies perfume සු කමිස සීදු මට වගේ කමිස හැම එකකින්ම ladies perfume සු දාවා. ඒත් මං ඇහුවේ නෑ. හැබැයි මං ඔයාව අනවශ්‍ය පරිදි සැක කරන්න ගියෙත් නෑ. නමුත් මට හිතුණා මම නොදන්න මොකක්කෝ අර්බුදයක රහසක් දැන් ඔයා සතුව පවතින වගේ. ඒ වුණාට දවස්වල වුණත් නැහැ මැරුණේ පෙම මේරුව. හරියට අර යශෝදරා වගේ නේද? යශෝදරා දරාගෙන හිටියා වගේ. දැන් මෙතන දරාගෙන ඉන්න වෙන කාරණාව. ඔයාට වෙන කෙනෙක් ඉන්න බව මට දැන් තේරෙනවා. හැබැයි මම තාම ඔයා වෙනුවෙන් තිබ්බ ප්‍රේමයේ බිඳක්වත් අඩු කරලා නැහැ. උයන මොහොතේ ඇවිත් ඉන වටේ අත දෑම මොනවා ඉව්වත් ඉතින් අද රසයිනික කෑම. දුව නිදි කරන්නේ නැද්ද? රහසින් කීම මග හැරුණු දෙයක තව මහරයේදිත් නෑම. දැන් උයන මොහොතේදී ඇවිත් ඉන වටේ අත දෑම. හරියට නිකන් අර ටෙලි නාට්‍යයක් විකාශනය වෙද්දී අපි දකින දේවල් වගේ මියුසික් වීඩියෝ එකක අපි දකින දේවල් වගේ උයුයා ඉදි බඳ වටේ අත දා ගන්නවා ආදරේ. හරිද? කෑම මොන විදිහට එව්වත් හරි රහයි කියලා පොඩි කමෙන්ට් එකක් දෙනවා. ඔය ස්ත්‍රීන් හරි කැමතිනේ ස්ත්‍රී වර්ණණයට. තමන්ගේ මනුෂ්‍යයා විසින් ස්ත්‍රී වර්ණය කරනවා නම් හරි කැමතියි. දැන් අදටත් හොඳට බලන්න ඔයාගේ ගෙවල් වල අම්මා ඔයාලගේ තාත්තගෙන් අහනවා කොහොමද කෑම? හොඳයි රහයි. රහ නැති වුණත් ඉතින් අනිවාර්යෙන් තාත්තගේ කමෙන්ට් එක තමයි හොඳයි රසයි. අවුරුත්. හරි. ඔය එක්තරා අවධියකදී මේ අපේ අම්මා තාත්තගෙන් කීපවතාවක් කාලා තියෙනවා කෑම රහයිද කියලා. ඊට පස්සේ කියනවා මේ දැන් හැමදාම අපේ තාත්තා රහයි කියනවා හරිද? දවසක් කියනලු මේ ඉන්නකො මම දැන් මේ ඉනිමග ගේන්න යන්නේ මේ වහලේ උඩ නැගලා මුළු ගමටම ඇහෙන්න කියනවා කියලා මගේ නෝනාගේ කෑම රහයි කියලා. හරිද? අන්න ඒ වගේ ඒ කෑම හරිය කැමතියි හරි කැමතියි තමන් පිළිබඳ වර්ණයක් කවුරු හරි කරනවා නම් ඇත්තටම තමන්ගේ මනුෂ්‍යයා තමන් පිළිබඳ වර්ණනා කරනවා නම් ගෑනිට ඊට වැඩිය දෙයක් නැහැ. හරි? දුව නිදි කරන්නේ නැද්ද? රහසින් කීම. දැන් දෙන්නගේ දරුවෙක් ඉපදුනා කියලා සමස්ත යුවලකගේ ලිංගික ජීවිතේ එතනින් ඉවර වෙන්නේ නැහැ නේ. දැන් දරුවාව නිදි කරවන්න නැතුව මෙයාලට මෙහෙම එකතු වෙන්න විදියකුත් නැහැ. ඒක නිසා මෙයා හොරෙන් අහනවා දරුවෝ නිදි කරවන්න නැද්ද? දැන් අහන්නේ නැහැ එහෙම. ඒක ඇහුවේ ඉස්සර. මගේ හැරුණු දෙයක තව මහරයේදිත් නැහැ මම. තමන්ගේ යහනට එද්දී හැම වෙලේම සුවදවත්ව තමයි ඉන්නේ තමන්ගේ බිරිඳට තමන් පිළිබඳව ආශාදයක් දැනෙන සහ තමන් පිළිබඳව කිසිම දුගදක් නොඑන්න වගේ කියන හිතකින් වෙන්න පුළුවන්. දැන් එහෙමත් නෑ. ඔයා එනවා ආපු විදිහටම වැඩ ටික ඉවර කරලා ඇවිල්ලා නිදා ගන්නවා. එතකොට නිකන් අර ප්‍රසන්න හැඟීමක් බිරිඳට ඇති වෙන තත්ත්වයකුත් නැති තරම්. මේ ඔක්කොම පිරිමියා විසින් නොහිතා සිද්ධ කරන්න ඇති. හැබැයි දැන් ස්ත්‍රිය මේ පිළිබඳව ඉතා හොඳින් හොයනවා. දෙයක් තව මේ මට නෑ හිමිටගෙන විත් දෙන්න. ප්‍රේමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න. දුක් වෙන්න එපා මට හැකි දුව රැක ගන්න. යතුරු පාපිසියට මග වැරදුනොත් එන්න. මොකද කියන්නේ? දෙයක් තව මේ මට නෑ හිමිටගෙන විත් දෙන්න. ප්‍රේමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න. ඔයා වෙනුවෙන් මම මගේ ජීවිතේ හැම දෙයක්ම කැප කරා. ඔයාගේ නාමයෙන් මට දැන් දරුවෙක් පවා ඉන්නවා. මට තව මොනවද ඔයා කැප කරන්න කියන්නේ? මම හැමදේම ඔයා වෙනුවෙන් කැප කරලා ඉවරයි. හැබැයි ඔයා මං වෙනුවෙන් කැප වුණේ යම්කිසි කාල සීමාවක් විතරයි. එතනින් එහාට ඔයාගේ කැපකිරීම මා පිළිබඳව නැවතුණාද රත්තරනේ වගේ කියන ප්‍රශ්නයක් තමයි මේ ස්ත්‍රිය යොමු කරන්නේ. දුක් වෙන්න එපා. මට හැකි දුව රැක ගන්න. ඔයා දන්නවද මේ රටේ මේ ලෝකේ සමහර ගෑනු ඉන්නවා ප්‍රේමය නිසා තමන් කැමති ප්‍රේමවන්තයා මුණ ගැහුනේ නැතත් ඒ ප්‍රේමවන්තයාගේ නාමෙන් දරුවෙක් වුණොත් ඇති මගේ දරුවා හදා වඩාගෙන තනියෙන් ඉන්නවා කියලා හිතන. සමහරව හිතයි මම මෙහෙම කියද්දි එහෙම කරන ගෑනු නෑ කියලා. ඉන්නවා. හොයලා බලන්න ඕනේ. ඔය අසම්මතේ කියනකොට කළුවර කාමරේකුයි ඇඳකුයි මතක් වෙනවලුනේ පත්තිනිලට. හරිද? අන්න ඒ වගේ. සමහර ප්‍රේම තියෙනවා අසම්මතයි. හැබැයි අසම්මතයි කියන හැම ප්‍රේමයම ඇඳකට සීමා වෙලා නැහැ පුතේ.
ඒකට තියෙන වෙන රටාවක්. සමහර මිනිස්සු ඉන්නවා ළඟා කරගන්න බැරි වෙච්ච ප්‍රේමය වෙන කෙනෙක් ළඟා කරගත්තා දුර ඉඳන් බලලා සතුටු වෙන්න. හරි. ඒක නිසා ඒක හරි වෙනස්. මම ඒක නිකන් මතක් කරේ දැන් මෙයා කියන දුක් වෙන්න එපා මට හැකි දුව රැක ගන්න. ඔයා බය වෙන්න එපා. මම කවදාවත් මේ ජනිත වෙච්ච මගේ දරුවා කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ. යාට වෙනසක් වෙන්න දෙන්නේ නැහැ. යාගේ ජීවිතේ විනාශ වෙන්න දෙන්නේ නැහැ. ඔයා ඔයාගේ ගමන ඔයාට ඕන යන්න. හැබැයි යතුර පාපිස්සයට මග වැරදුනොත් එන්න. හැමදාට යතුර අර තිබ්බ වගේම පාපිස්සයට තියෙයි. මග වැරදුනොත් ඔයාට මේ ගෙදර හැමදාමත් විවෘතයි. අනිවාර්යෙන්ම වෙන කොහෙවත් යන්න එපා. ආපහු මෙහෙට මෙන්න. මං ඉන්න ඔයා වෙනුවෙන්. බලන්නකෝ ආත්ම පරිත්‍යාගය මග වැරදුනොත් එන්න යතුරු පාපිසියට තියෙනවා. මෙයා දන්නවා මේ යන ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මේ ගමන යම් තැනකදී නවතිනවා. ඔයා යන් නවතිනන්නේ මේ වාට මේ මාර්ගයේ වරදිනවා. ඒ වුණාට පස්සේ මම වාට දොස් කියන්නේ නැහැ. මගේ වැරදුනොත් මොනව කරන්නද? ඔයා ආපහු එන්න. මම ඔයා වෙනුවෙන් මගේ ගෙදර විවෘත කරලා තිනවා. වෙන කාටවත් නෙමෙයි මතක තියාගන්න. එදා තිබ්බ තැනම තමයි යතුරු තමයි. ඒකෙන් කියන කාරණාව තමයි ඔයා හදවතේ නැවතිලා යම් කිසි තැනක නැවතිලා හිටියනම් එතන වෙන කාටවත් දෙන්නේ නැහැ. ඒ හිස් තැන කාටවත් පුරවන්නත් බෑ. ඔයා විතරමයි එතන අයිතිකාරයා. බය වෙන්න එපා. හෙටටත් ඒ දොරගුළු ඔයා වෙනුවෙන් විවෘත වෙනවා කියන වගේ අදහසක් තමයි කවිය ඇතුලේ තියෙන්නේ. කොහොමද? එක්තරා විදිහකට ඒකත් එක තැනකට සිත දැහැන්ගත කිරීමක්. ඒ ස්ත්‍රිය වෙන කවුරුත් කෙරේ යන්නේ නැතුව මේ ප්‍රේමවන්තය කිරීම හිත දැහැන්ගත කරා, හිත එකඟ කරා. මාරයියා. පරිත්‍යාගශීලී ස්ත්‍රියක්, පරිත්‍යාගශීලී ප්‍රේමවන්තියක්. එහෙම පරිත්‍යාගශීලී ප්‍රේමවන්තයන් අතර අග්ගතැන්පත් ප්‍රේමවන්තිය තමයි යශෝදරා. චන්දකිරණේ ජාතකයේ කතා කරනකොට මම කියලා දෙන්නම්. එතකොට දැනගන්න පුළුවන් මොකද? හරි. ඕකේ මම යනවා දැන් නැවත හැඳින්වීම් ඡේදය කතා කරන්න. පුතේ ලියා ගන්න හැඳින්වීම් ඡේදය මෙන්න මෙහෙම දෙවනි කොටුවේ සාහිත්‍ය යුගාතර කෙටි යුගයක් වන සාහිත්‍ය යුගාතර කෙටි යුගයක් වන දඹදෙණි යුගයේ සාහිත්‍ය යුගාතර කෙටි යුගයක් වන දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය පුදවැල හෙවත් පූජා මාලය ලෙස සරලව අර්ථ ගැන්විය හැකිය. දෙවන පරාක්‍රම බාහුරජ දවස සම්පාදිත මෙම කෘතියෙහි බුද්ධ ගුණ වර්ණනයක් පදනම් වී ඇතැයි කිව යුතුය. අන්තිම කොටස දෙවන පැරකුම්බාවන්ට අනුශාසනා ලබා දීමත්
සත්පුරුෂයන්ට ලෝ වැඩ පිණිස වීමත් සහ බුදුපුත්‍ර හිමියන් විසින්ම බුදු බව ප්‍රාර්ථනා කිරීමත් යන මූලික කරුණු මෙම කෘති සම්පාදනයේ ප්‍රමුඛතා අරමුණු ත්‍රිත්වයයි. හරි. ඕකේ. ප්‍රධාන ලක්ෂණයක් ඔයාලට කියලා දෙන්න හදන්නේ. මොකද්ද පුතේ මේ ප්‍රධාන ලක්ෂණය? මේ කියන පූජාවලියේ පුතා අන්තර්ගත වෙන කතා. මේ කතාවල තියෙනවා අద్භූත කතා ප්‍රවෘත්ති. අద్භූතයි. හැබැයි මේ අద్භූත කතා ප්‍රවෘත්ති පාඨක සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා. පාඨක සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා. ඇද ගන්න පුළුවන්. පාඨක සිත් ඇද ගන්න පුළුවන්. හරි. ඕකේ. රතු පෑනෙන් තර ලකුණක් දාලා ලියා ගන්න. අద్භූත කතා ප්‍රවෘත්තීන් ඇතුළත් වන අතර ඒවා පාඨක සිත් ඇද බැද තබා ගන්නට සමත් වේ. ඕකේ. ඊළඟට යන්න භාෂා භාවිතයට ළඟට. හරි? භාෂා භාවිතය ළඟට ගියාම ඔයාලට මෙන්න මෙහෙම කාරණා ටිකක් හම්බ වෙනවා. ඇත්තටම මේක ලියා ගන්න ඕන. ඔයාට මේ භාෂා භාවිතේ මොනවද කියන කාරණාව අපේ ගිය සැරේ චන්දකින්නර ජාතකයේ පසුවට කතා කරා වගේ ඔයාට දැන් අද දවසේම තව රෙකෝඩින් ටිකක් ගෲප් එකට වැටෙයි. ඒ ටික බලලා ඔයා ළඟ තියෙන අනුරුද්ධ කුමාර කතා වස්තුවේ ටක් දාලා කියවගෙන යන්න. ඒක මමම කියවනවා, බය වෙන්න එපා. ඒ සෑම රෙකෝඩින් එකකම තියෙන වෙන කොහෙන්වත් අන්තර්ජාලයෙන් එහෙම ඩවුන්ලෝඩ් කරපුවා නෙමෙයි. මමම උගන්වන ඒවා මමම කියවනවා, මමම සරලව සියලුම දේ කියලා දෙනවා. මෙන්න මේක හයිලයිට් කරගන්න කියනවා, මේක හයිලයිට් කරගන්න ඔක්කොම කියනවා. හරිද? ඉතින් රෙඩි වෙලා ඉන්න. හරි. ඕකේ. ලියන්න පුතා පළවෙනි භාෂා ලක්ෂණය. දිගු වැකි සහ කෙටි වැකි භාවිතය. දිගු වැකි සහ කෙටි වැකි භාවිතය. හරි. මගේ පුතේ ඊළඟ භාෂා ලක්ෂණය අංක 2 සංවාද සහිත බස්වහර ඊට පස්සේ උපමා රූපක සහිත බස්වහර ඒ වගේම මේකේ පුතා සරල වගේම විදග්ධ බස්වහරක් තියෙනවා. ඒකත් ලියන්න. තුන්වෙනි කාරණාව සරල මෙන්ම විදග්ධ බස්වහර. හරි. ඊළඟට අනුප්‍රාසවත් බස්වහර. කියන්නේ ශබ්ද රසයෙන් අනුන බස්වහරකුත් තියෙනවා. හරි. ඕකේ. මං හිතනවා ඔය ලක්ෂණ ටික
ඔයා දැනගත්තාම හොඳට ප්‍රමාණවත් වෙයි කියලා. ඒ වගේම මේකේ තියෙනවා තව අතිශෝක්තිමත් බස්වහරක්. මොකද දැන් ඔය අద్භූත සිද්ධි තියෙනවා කියන්නේ ඉතින් ඒක අතිශෝක්තිමත් ආ. අනුසෙත් එහෙම ලේසියෙන් පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි අద్භූත සිද්ධි කියන්නේ. පැහැදිලිද? හරි. ඕකේ. ඔන්න ඒක එහෙම ඉවරයි. දැන් ඔයාට සිද්ධ වෙනවා අපි ඔයාලට එකතු කරන රෙකෝඩින් එකේ කතාව බලන්න. පැහැදිලිද? එතකොට ඒක මේ රෙකෝඩින් එක කියන්නේ මේ ලයිව් පන්ති කරපු එකක් ආ. සෙමිස් එකක් නෙමෙයි. ලයිව් පන්ති උගන්වපු එකක්. ඒකට ටක් ගාලා බලා ගන්න විතරයි තියෙන්නේ. හරි. නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට දැන් සරලව ඉස්සලා කතාව කියලා දෙන්නම්. මං හිතනවා ඔයාලට යම් පමණකට මතකත් ඇති කියලා. හරිද? සරලව කතාව මොකද්ද කියන වග මං හිතනවා මේ ඒක සම්පූර්ණ කොටස මේ ඒ කොටසින්ම බලාගත්තා නම් හරි ලේසි මං හිතන්නේ. ගේම ගොඩ දාගන්න. හරි. හරි කමන්නේ. මේ බලන්න. අනුරුද්ධ නැමැති කුමාරයෙක් ඉන්නවා. මෙයාට අයියෙක් ඉන්නවා මහානාම කියලා. මහානාම කියලා. එතකොට මෙයාගේ යාළුවෙක් ඉන්නවා බද්දිය කියලා. බද්දිය කුමාරයා. දැන් අනුරුද්ධ කුමාරයා හරිම පිං ඇති කෙනෙක්. එයාට පෙර පිං තියෙනවා. දවසක් යාළුවොත් එක්ක සෙල්ලම් කර ඉද්දී මෙයාලා ඔට්ටුවක් අල්ලනවා. පරදින කෙනා කැවුම් තලි දෙන්න ඕන. මොනවද මේ පන්දු ක්‍රීඩාවක් තමයි කරන්නේ. මේක අර ක්‍රිකට් ගහනවා වගේ නෙමෙයි. අර ඉස්සර අපි ඔය බෝල වලින් ඇඟට ගහගත්තේ කැකිරි පලනවා කියලා. බල කියන්නේ ඔය ටකරේ ගහනවා කියලා. අන් ඒ වගේ ක්‍රීඩාවක්. හරිද? ඒතර මේ පරදින කෙනා කැවුම් තලියක් දෙන්න ඕන. කැවුම් තලියක් කියන්නේ කැවුම් භාජනයක් දෙන්න ඕන. දැන් හැම වෙලේම පරදින්නේ කවුද? අනුරුද්ධ කුමාරයා. අම්මට යවනවා පණිවිඩයක් අම්මේ මම පෙරදුනා කැවුම් එවන්න. සේවකෙක් අතේ කැවුම් එවනවා. දැන් මොකද වෙන්නේ? එකපාරක් යවුවා, දෙපාරක් යවුවා, තුන්වෙනි පාරත් යවුවා, හතරවෙනි වතාවෙත් කියලා එවනවා කැවුම් එවන්න. ඒ කියන්නේ මෝ හතරවෙනි වතාවෙත් පෙරදිලා. හරිද? දැන් මොකද කරන්නේ? අම්මා කල්පනා කරනවා මගේ කාට නෑ කියන බස උගන්වන්න ඕන. නැත්නම් උඩ රාජ්‍ය කරන්න බෑනේ. තේරෙන්නේ නෑ කියන එක. කියලා යවුවා පුතේ කැවුම් නෑ. සේවකයා ගිහින් කිව්වා කැවුම් නෑ කිව්වනේ. මේ ළමයක් නෑ කියන බසේ අර්ථය දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් ඒ නැති කැවුම් එවන්න කිව්වා. පුතේ කැවුම් වලට කියන්නේ පූ, නැති පූ කියන්නේ නැති කැවුම්. සේවකයා hina වෙලා ගෙදර ගිහින් කිව්වා දෙවියන් වහන්සේ මේ පුතා නැති පූ ඉල්ලුවනේ රාජකුමාරයා නැති පූ හරි අරන් එන්න කිව්වා. අම්මටත් hina ගියා. අම්මා මොකද කරේ? හිස් තලියක් හොදලා තවත් රන් තලියකින් වහලා සේවකයා අතේ දුන්නා. ගිහින් දීපන්කෝ කොල්ලට කියලා. රාජකුමාරයාට දෙන්න කියලා. සේවකයා මේක අරන් ගිහින් රාජකුමාරයාට දෙනකොට මොකද වෙලා තියෙන්නේ පුතා? පියන ඇරලා බැලුවා. පුදුම සුවඳක්. රාජකුමාරයා දැන් මේක පියුම මේ පියන ඇරලා බලපු ගමන් අලිය වැරලා බලපු ගමන් පුදුම සුවඳක් ඈ. හිතා ගන්න බෑ. මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ පින්බලයේ හින්දා මෙයාට අරක්ගත්ත දෙවියෝ මේකේ දිව්‍ය කැවුම් මවල අන්න පුතා අద్භූත දේවල්. ප්‍රශ්න කරන්නේ අපි. ඇයි? තර්ක දාන්නේ අපි. ඇයි? ආගමික කතානේ. සාහිත්‍ය ඇතුලේ තියෙන ආගමික කතා අපි ගොඩක් දුරට ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් අපි භක්තියෙන් යුතුව පිළිගන්න එක නේ කරන්නේ. හරිද? දැන් මොකද වෙන්නේ? ඒක දැන් මෙයාට හිතා ගන්නත් බෑ. කාටද? සේවකයාට හිතා ගන්නත් බෑ. දෙවියෝ හිතුවා මෙයා බැරිලා හරි නෑ කියන බසේ අර්ථය දැනගත්තොත් එහෙනම් මම විනාශයක් වෙන්නේ. මගේ හිස සත් කඩකට පැලී යනවා. ඒක නිසා මං දිව්‍ය කැවුම් මවන්න ඕන. පුතේ අනුරුද්ධ කුමාරයා නැති කැවුම් කෑවා. පුදුම රසක්. මූ මේක ඉවර වෙලාමයි පුතේ කෙලින්ම ගෙදරට දුවලා ගිහින් අම්මගේ බෙල්ල අල්ලගෙන ඔඩොක්කොට පැනලා අම්මත් එක්ක හරි ආදරෙන් කතා කරන ගමන් කිව්වා අම්මේ ඔයා අද තමයි මට හරියටම ආදරේ පාලා තියෙන්නේ. ඔයා මෙච්චර කල් මට ආදරේ දැක්ුවේ නෑ නේද කියලා. අම්මා කල්පනා කරා මේ මොකද මේ කොල්ලා මොනවද මේ කියන්නේ. අද තමයි මට ඔයා හරිම රහ කැවුම් එව්වේ. ආයේ මං කවමදාවත් නැති පූ හැර වෙන පූ කන්නේ කිව්වා. අම්මා කියන දේවල් අහගෙන ඉඳලා පසුවට ඇහුවා සේවකයාගේ මොකද්ද මේක අර්ථය. සේවකයා කිව්වා මහා අරුම පුරුම දෙයක් වුණා මෙන්න මෙහෙම වුණායි කියලා. අම්මා දැනගත්තත් පුතාගේ පින්බලෙන් තමයි මේ හැමදේම වෙන්නේ. ඔය වෙද්දි පුතා ඔය ප්‍රදේශයේ
මෙයාලා ශාක්‍ය රජදරුවෝ ශාක්‍ය වංශිකයෝ. මේ ශාක්‍යයන්ගෙන් පවුලකින් එක කුමාරයෙක් ගානේ පැවිදි කරන අවදි. මහානාම කුමාරයයි අනුරුද්ධ කුමාරයයි අතුරින් එක්කෙනෙක් පැවිදි වෙන්න ඕන. මහානාම කුමාරයා කැමති නැහැ. මහානාම කුමාරයා මේ වෙද්දි රාජ්‍ය පාලනය කරන ගමන් හිටියේ. මහානාම කුමාරයා කැමති නැහැ මොකක් කරන්නද? පැවිදි වෙන්න. ඒක නිසා පුතා අනුරුද්ධ කුමාරයාව ගෙනලා කිව්වා මල්ලි මට පැවිදි වෙන්න බෑ. ඔයා පැවිදි වෙනවද කියලා ඇහුවා. අනුරුද්ධ කුමාරයා ගත් කරටම කිව්වා අනේ මට නම් බෑ පැවිදි වෙන්න. ඕකේ ගිහින් කිසිදු සැපතක් නැහැ. අපිට ඕන දේවල් ලැබෙන්නෙත් නැහැ. රුක් මුල් ගල් මුල් වල නිදා ගන්න වෙන්නේ. තනියම තමයි හැමදාටම ඉන්න වෙන්නේ. එක වේලයි කන්න වෙන්නේ. ඒකත් මේ හිඟා කනවා වගේ ගෙවල් ගාන ගිහින් පිඩුසිගා වෙලා තමයි කන්න වෙන්නේ. මට නම් බෑ කිව්වා. ඊට පස්සේ මහානාම කුමාරයා කල්පනා කරා මල්ලි දැන් බෑ කිව්වට කොහොම හරි මල්ලිව උපාය මාර්ගයකින් කැමති කරවන්න ඕන. මට නම් මහාන වෙන්න බෑ කියලා හිතාගෙන මල්ලිව කැමති කෙරෙව උපාය මාර්ගයකින් කොහොමද මල්ලි ගිහි ජීවිතේ ගත කරන්න නම් ඔයා කර්මාන්තය දැනගෙන ඉන්න ඕන. මොන කර්මාන්තයද? ඒ වෙද්දි තිබ්බේ කෘෂි කර්මාන්තය. මේ කෘෂි කර්මාන්තය සහ රාජ්‍ය පවත්වාගෙන යන විධික්‍රමය ඔයා දැනගන්න ඕන. ඔයා ඒක මගෙන් දැනගන්න කිව්වා. මුලින්ම ඇහුවා බත් උපදින්නේ කොහෙන්ද කියලා. මෙයා කිව්වා බත් උපදින්නේ රන්තලියෙන්නේ. කොල්ලා දැකලා නෑ බං කවමදාවත් බත් උපදින හැටි. මු දැකලා තියෙන්නේ මේසෙට ඇරලා බත් ටික තිබ්බ එක විතරයි. ඒ තරම් පිං ඇති කොල්ලෙක්. අයියා කිව්වා නෑ මල්ලි මේකේ මෙහෙමයි වෙන්නේ කියලා විස්තර ඔක්කොම පහදලා දුන්නා. අවසානයේදී හැමදේම පහදලා දීලා මේක හරි නිස්කාරණ ජීවිතයක් මල්ලි මම යනවා මහාන වෙන්න. එහෙනම් ඔයා මෙහි ඉඳන් සියලු දේවල් බලා ගන්න. මේක හරි දුක්ඛිත ජීවිතයක්. එහෙනම් ඔයාට මම දැන් රජකම බාර දෙන්නම් කියනවා. එහෙම කියනකොට අනුරුද්ධ කුමාරයා කියනවා අනේ අයියේ මට නම් එපා ඔය රජකම. මම යනවා පැවිදි වෙන්න. මේ දුක් සහිත ජීවිතේ මට එපා. මේ ගිහි ජීවිතේ හරි කටෝරයිනේ කියලා මෙයා යනවා අම්මා හම්බෙන්න ගිහින් කියනවා අම්මේ මට පැවිදි වෙන්න ඕන. අම්මා මොකද කියන්නේ? අම්මා කියනවා පැවිදි වෙන්න නම් හිතන්නවත් එපා. මගේ S2 වගේ උඹයි මේ අයියයි එකෙක්ටවත් පැවිදි වෙන්න දෙන්නේ නැහැ. අනුරුද්ධ කුමාරයා ඉල්ලීම් කරනවා අනේ අම්මා එහෙම කරන්න එපා. මගේ සද්ධාව නැමැති දියැල්ල සර්වඥ නැමැති තියක් ගලේ හැපිලමුත් නවතින්නේ නැහැ. මගේ ශ්‍රද්ධාව කියන්නේ දියැල්ලක් නා. ඒ දියැල්ල කඩා හැලෙනකොට එතන තියෙන ගලටමනේ වැටෙන්නේ. ඒකට අපි කියනවා තියක් ගල. එතෙන් ඒ තියක් ගල තමයි සර්වඥ නැත්තම් බුදුරජාණන් වහන්සේ. මේ ශාස්ත්‍ර වහන්සේ ළඟම මිසක් මගේ මේ සද්ධා නැමැති දියැල්ල වෙන කොහෙවත් වැටෙන්නේ නැහැ අම්මා. ඒක නිසා ප්ලීස් යන්න දෙන්න කිව්වා. නෑ මොන පිස්සුද අම්මා යන්න දෙන්නෙම නෑ. අම්මා බැරිම තැන කිව්වා. ඔයාට මහාන වෙන්න ඕන නම් මම ඔයාට දෙන්නම් එක ඔප්ෂන් එකක්. ඔයා යන්න බද්දිය කුමාරයා හම්බෙන්න. බද්දිය කුමාරයා වගේ වැලි කෙලිය පටන් සෙල්ලම් කරපු යාළුවනේ. බද්දිය කුමාරයා කැමති නම් ඔයා බද්දිය කුමාරයාත් එක්ක මහාන වෙන්න යන්න කිව්වා. පුතේ අම්මා උපායක් යෙදුවේ. මොකද බද්දිය කුමාරයා මේ වෙද්දි එහා ප්‍රාන්තේ රජ කරනවා. අම්මා කල්පනා කරා රජවරයෙක් කවද්දප්පා මේ සමස්ත ගිහි ජීවිතේ සැප සම්පත්තීන් ටික හැරදාලා මහාන වෙන්න ගියේ. ඔයිට වැඩිය කපටි ඉතින් අනුරුද්ධ කුමාරයා. අනුරුද්ධ කුමාරයා කපටි මේ කපටි වැඩ කරන්න නෙමෙයි. Tamanට අවශ්‍ය යහපත් දේ සිද්ධ කරගන්න. අනුරුද්ධ කුමාරයා කල්පනා කරා අම්මත් මට උපායක් තමයි යෙදුවේ. එහෙනම් මමත් උපායක් යොදලා බද්දිය කුමාරයා කැමති කරගන්න ඕන පැවිදි වෙන්න යන්න. අනුරුද්ධ කුමාරයා බද්දිය කුමාරයා හම්බෙන්න ගියා. කොහමද? උපායකුත් කල්පනා කරගෙන. පුතේ ශාක්‍ය කුමාරයෝ ශාක්‍ය වංශිකයෝ කවදාවත් බොරු කියන්නේ නැහැ. ඔන්න ඕක පොයින්ට් එක විදිහට ගත්ත අනුරුද්ධ කුමාරයා. ගිහින් බද්දිය කුමාරයාට හම්බෙලා කිව්වා බද්දිය කුමාරයා හම්බෙලා කිව්වා හලෝ මගේ මිත්‍රයා කොහමද මම ඔයාව බලන්න ආවා. හයි දෙන්න පොඩි හග් එකක් දුන්නා. හම්බුණා කතා කරා සිප වෙලඳ ගත්තා. කිව්වා බද්දිය මම තමයි ඔයාව බලන්න හරි ආවේ. මං ඔයාට පට්ට ලව් මට එච්චර ලව් නෑ කිව්වා. කවුද මේ කියන්නේ? අනුරුද්ධ කුමාරයා බද්දිය කුමාරයාට කියන්නේ. බද්දිය කුමාරයා කියනවා මේ මොනවද අනුරුද්ධ කියන්නේ මමත් ඔයාලට පට්ට ලව් ඔයා මට ලව් වගේ තමයි මාත් ඔයාලට ලව්. මේ කියන්නේ වෙන තියෙන අන්තර්පුද්ගල සම්බන්ධතාවක් නෙමෙයි බං මේ යාළු මිත්‍රත්වය කියන්නේ. හරිද? වරදවා වටහා ගන්න එපා. දැන් මොකද වෙන්නේ? බද්දිය කුමාරයාට කිව්වා අනුරුද්ධ කුමාරයා නෑ ඔයාගේ ආදරේ මගේ ආදරේ තරම් දරුණු නෑ. මං ඔයාට කොච්චර ආදරේද කියනවා නම් ඔයා මේ රාජ්‍ය ශ්‍රී හැරදාලා ඔයා මහාන වෙන්න යන්නකෝ. මං ඔයත් එක්ක එනවා මහාන වෙන්න. මං ඒ තරම් ඔයාට ආදරේ ඒ තියෙන අපේ යාළු මිත්‍රත්වයට කිව්වා. බද්දිය කුමාරයාත් පුතා රජ කෙනෙක් නේ සකන් වෙන්න බෑ. බද්දිය කුමාරයා කල්පනා කරා මූ මේ මොනවද කියන්නේ මෙච්චර සැපවන්පත් තියෙන කුමාරයෙක් කවදාවත් යයිද මහාන වෙන්න කියලා. එයා කල්පනා කරලා ගත් කරටම අනිත් පැත්තට බද්දිය කුමාරයා කිව්වා ඒක තමයි උඹත් මේ රාජ්‍ය ශ්‍රී අතහැරලා ඵලයන්කො මහාන වෙන්න. මමත් එනවා අනිවාර්යෙන් දැන් එනවා කිව්වා.
පුතා අන්න පොයින්ට් එක ශාක්‍ය රජදරුවෝ කවදාවත් බොරු කියන්නේ නැහැ. අනුරුද්ධ කුමාරයා කිව්වා එහෙනම් හරි මම මේ මහාන වෙන්න යන්න තමයි ආවේ. යක් එන්න යාළුවේ කිව්වා. බද්දිය කුමාරයාට පුතා ඔළුව අත ගාලා හිල් වෙන්න ටොක් යනවා වගේ හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ කිව්වා මේ යාළුවේ මම අපි තාම තරුණයිනේ අපි මහලුව ගිහින් යන් කිව්වා. ඊට පස්සේ කිව්වා ශාක්‍ය රජදරුවෝ බොරු කියන්නේ නැහැ කිව්වා. ඒක නිසා අනික මේ මහලුවද තරුණ අවදියේද ජරාව මරණ කියන දෙක ඉක්මන් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා යන් කිව්වා ජීවිත යථාර්ථය අවබෝධ කරගන්න. පද්දිය කුමාරයා නැවත නැවත කියනවා අනේ දැන් යන්න බෑ. එහෙම කියලා බෑ කිව්වා. දැන් ඔයා මට පොරොන්දු වුණානේ යන්න ඕනම කිව්වා. එහෙනම් මට සත් අවුරුද්දක් දෙන්න කිව්වා රජකම් කරලා එන්න. මෙයා කිව්වා බෑ කිව්වා. ඕක අවුරුද්ද අඩු කරගත්ත පුතා අවුරුද්ද දක්වා 6 අවුරුද්ද 5 අවුරුද්ද 4 අවුරුද්ද 3 දේ 1 කියලා අඩු කරගත්තා. එක අවුරුද්දක්වත් දෙන්න බෑ කියලා. එහෙනම් මට මාස 11ක් දෙන්න කිව්වා. දෙන්න බෑ කිව්වා. මාස ටික අඩු කරගත්ත පුතා එක මාසෙට දෙන්න බෑ කිව්වා. එහෙනම් සති 3ක් ඉඩ දෙන්න කිව්වා. ඒත් බෑ කිව්වා. සති 2ක් කිල්ලුවා. ඒත් බෑ කිව්වා. එක සතියක් කිල්ලුවා. මේකට නම් බෑ කියන්න එපා කිව්වා. බැරි මෙතන බද්දී කිව්වේ. හරි. වර සතියක් දෙන්නම්. ඔයාගේ රාජ්‍ය ශ්‍රී හැමෝට් මේ අවශ්‍ය කෙනෙක්ට පවරලා අපි දෙන්න මහාන වෙන්න යන් කිව්වා. කොහමද වැඩි? කැමැති කරගත්ත බද්දිය මේ වෙලාවෙම. සතියක් ඇතුළත මෙයාලා තවත් රාජකුමාරවරු කීප දෙනෙක් එක්ක පිටමං වෙලා යන්න ලෑස්ති වෙනවා ක්‍රීඩා කරන්න යනවා හා සමානව ඇද පැලඳගෙන මෙයාලා යන්න හදන්නේ ගීගේ යත්තරලා යන්න මහාන වෙන්න පැවිදි වෙන්න යන්නේ. හරි? මහා සේනාව රැස් කරගෙන තමයි දැන් යන්නේ. මොකද මෙයාලා වෙනම එකපාරටම මේ පැවිදි වෙන්න යනවා කියලා යන්න ගියොත් එහෙම ගෙවල් වලින් කිසිදු වෙලාවක කැමැත්ත දෙන්නේ නැති හින්දා. සේනාව එක තැනක රඳවලා මෙයාලා එතනින් පැනලා ගිහින් පසල් දනව්වකට ගොඩ බැහැලා සුද්ධ වූ භූමියකට ගිහිල්ලා ඒත් එක්ක යාලා එක්කන් ගියා උපාලි කපුවා. උපාලි කපුවා කියන්නේ පුතා කර්ණවැමියා. කපුවා. උපාලි කපුවා විතරයි එක්කන් ගියේ. උපාලි කපුවාට කිව්වා අපි 6 දෙනාම කුමාරවරු 6 දෙනාම මහාන වෙන්න යනවා. ඔයාට මේ සියලුම වස්තුව අපි පවරලා යනවා. අපේ රත්තරන් ආභරණ මේ ඔක්කොම ඔයා තියාගන්න. ඔය වගේ කෙනෙක්ට පරම්පරාවක් යහමින් යපෙන්න මේ ඔක්කොම ඇති. ඔයා මේක තියාගන්න අපි යනවා කියලා මේ ටික දෙනා පිටමං වෙලා යනකොට උපාලි කපුවා කල්පනා කරා ශාක්‍යෝ කියන්නේ එච්චර හොඳ වංශිකයෝ සෙට් එකක් නෙමෙයි. ඔවුන් හරි මාන්නයි. ඒ වගේම උඩගුයි. ඒ වගේම භයංකරයි. මේ අනිවාර්යෙන්ම දැන් මම මේ ටිකත් අරන් ගියොත් එහෙම මුම්මාව මරලා දායි රාජකුමාරවරු ටික පැහැරගෙන මං මේ වස්තුව කොල්ල කෑවා වස්තු ලෝභයෙන් කියලා. රාජකුමාරයෝ මට දුන්නා කිව්වට මුම් මේක පිළිගන්නේ නැති වෙයි. ඒක නිසා මමත් මේ ගමන යන්නේ නැහැ. මමත් රාජකුමාරයෝ එක්ක රාජකුමාරයෝ යන දිහාකට යනවා කියලා හිතාගෙන ළඟ තිබ්බ ගහක කොක්කක මේක එල්ලලා අත්තක මේක එල්ලලා මේ බඩු බාණ්ඩ ටික ගන්න කෙනෙක් මුලින් දැක්ක කෙනෙක් මේක අරගනිත්තා කියලා හිතලා මෙයා ගියා අඩිසලකුරු දිගේ. ගිහින් කිව්වා කුමාරවරුනි නවතින්න මාත් වෙනවා. කුමාරවරු කිව්වා හොඳයි ඉවත් වෙන එක යන්න. දැන් පුතේ මේ ඔක්කොමලා යනවා. ගිහින් බුදුරජාණන් වහන්සේ හම්බෙලා කිව්වා අපි බුදුරජාණන් වහන්සේ අපි ඔක්කොම ආවේ අපි ශාක්‍ය රජදරුවෝ මේ ඉන්නේ උපාලි කපුවා. මේ අපි ඔක්කොම ආවේ මහාන වෙන්න. අපිව පැවිදි කරව ගන්න කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා හරි හොඳයි. අපි මහාන කරගන්නම් ඔබ සියලු දෙනාම. ඒ වෙලාවෙම අනුරුද්ධ කුමාරයෝ ඉල්ලීමක් කරා. හැබැයි එක ඉල්ලීමක් උපාලි කපුවව මුලින් මහාන කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි? අපි ඔක්කොම රාජ්‍ය වංශිකයෝ ශාක්‍ය වංශිකයෝ ශාක්‍යෝ හරි මාන්නයයි උඩගුයි. දැන් අපිට බැරි වෙලා හරි මුලින් මේ කියන උපාලි කපුව මහාන කරොත් අපිට සිද්ධ වෙනවා මෙයාට වැඳ පුද සත්කාර කරන්න. ඒතර අපේ මාන්නේ බිඳෙනවා. අපිට බැරි වෙලා හරි ආපහු රජකම ගන්න ඕනේ කියලා හිතලා මේ සිවුර අතහැරලා යන්න හිතුණා. අපිට ගියාට කිසිම වැඩක් වෙන්නේ නැහැ. හේතුව තමයි පහත් කුලයකට වන්දනාමාන පුද පූජා කරලා ඇවිල්ලා රාජ්‍ය බාර ගන්න ආපහු රාජ්‍යයේ ඉන්න පිරිස ඉඩ තියන්නේ නැහැ. අපේ මාන්නයත් නිකම්ම නැති වෙලා යනවා. ඔය කියන කාරණා දෙක හින්දා මුලින් මේ උපාලි කපුව මහාන කරන්න කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා නුවණැති කටයුත්තක් තමයි කිව්වේ. එහෙනම් අපි එහෙම කරමුයි කියලා උපාලි කපුව මුලින් මහාන කරලා ඔය විදිහට අනිත් සියලු දෙනාවත් මහාන කරලා අවසානයේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස් ඇතියන් අතර අග තනතුරුලාභියා බවට පත් වුණා. හරි ඔතනින් පුතා මේ කතාව ඉවරයි. දැන් ඕකට තියෙනවා පොඩි අතීත කතාවක්. මොකද්ද? මෙයා මේ මේක මේ ඇතුළේම කතාව ඇතුළේමයි තියෙන්නේ. මේ අතීත කතාව පොඩි අන්තර් කතාවක් විදිහට පොඩි කොටසක් විදිහට තියෙන්නේ. හරිද? මේ නෑ කියන බසේ අර්ථය දන්නේ නැහැ කියන අදහස මෙච්චර පිනක් මෙයාට ලැබෙන්න හේතුව. ඒ පිනක් ලැබෙන්න හේතුව තමයි එක්තරා අවධියක
මෙයා අමාරුවෙන් උපයා සපයාගත්ත බත් කොට්ටාසේ මෙයා ඔය හරකුන්ට තනකත් ඇද දාලා ඒ කියන්නේ තනකොළ කපලා දීලා ඒ හරක බලාගන්න එකාගෙන් කීයක් හරි සොච්චමක් ඉල්ලගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක් එක ආත්මික. ඒ වෙලාවේ එයා කල්පනා කරා මේ අමාරුවෙන් මේ එයා උපයගත්ත අමාරුවෙන් උපයගත්ත බත් කොට්ටාසේ ස්වාමින් වහන්සේ නමකට පූජා කරලා මෙයා ප්‍රාර්ථනා කරා රහතන් වහන්සේ නමක් මෙයා මේ ප්‍රාර්ථනා මේ පූජාව ලැබපු කෙනා කවදා හරි ඊළඟ ආත්මෙදී මට නැතයි කියන බසෙහි අර්ථය නොදැන මම ජීවත් වෙන්න ඕන මම සැපවත් වූ තැනක ඉපදෙන්න ඕන කියලා විශාල ප්‍රාර්ථනාවක් කරා. ඔන්න ඔය කියන ප්‍රාර්ථනා මහිමය හේතු කොටගෙන තමයි අනුරුද්ධ කුමාරයා නැතයි කියන බසෙහි අර්ථයවත් නොදැන ගෙහි වාසය කළේ. හරි ඕක තමයි පුතා අනුරුද්ධ කුමාර කතාවස්තුව. අద్භූත සිද්ධි ගොඩක් තිබ්බා. එකක් තමයි අර දෙවියන්ගේ කතාව, අනිත් එක තමයි බද්ධිය කැමති කරගත්ත විදිය. ඒවා ඔක්කොම ටිකක් අద్භූතයි නේද? හරි. හැබැයි මොනම අద్භූත වුණත් පුතේ පාඨකය අල්වා ගන්න නම් කතුවරයා මාර සක්ෂයි. හොඳයි. හරි. එහෙනම් දැන් මම යනවා 5 වෙනි පිටුවට සහ 6 වෙනි පිටුවට. පුතේ 6 වෙනි පිටුවේ 5 වෙනි පිටුවේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 3ක් තියෙනවා. ඡේදය කියවලා උත්තර ලියන්න තියෙන්නේ. හරි. ඡේදය කියවලා ලියන උත්තර පිළිබඳව සාකච්ඡා වෙනවා ඊළඟ දවසේ. ඊට කලින් මම ඔයාලට එතුලත් කරනවා අද දවසේම ගෲප් එකට දැන් මේ ලයිව් එකේ මේ වෙලාවේ ඉන්න දරුවෝ කවුරු නමුත් ඔයාලට ඕනනම් අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න අපේ මේ ලබා දීලා තියෙන දුරකථන අංක තියෙනවා. අපි ඔයාලට නැවත අපේ දුරකථන අංකය කියන්නම්. ඒ අදාළ පුතේ අපිට ඇඩ්මින් පුතා අපිට දෙන්නකෝ මේ අපේ ඇඩ්මින් දුරකථන අංකයක් හැකියක්මනින්. ඒ දුරකථන අංක ඔස්සේ අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. දැන් මේ දින 70 වැඩපිළිවෙලේ 7 වෙනි දවස. ඒ කියන්නේ ඔයාලට තව දින 63ක් විතර කාලයක් ඉතුරු වෙලා තියෙනවා පන්ති කරන්න. මේ තියෙන්නේ අපේ එක්තරා එක මේ ඇඩ්මින් නම්බර් එකක් 077යි 083යි 0.9.07 මේක ඇඩ්මින් සෙනුගේ නම්බර එක. මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඔයා 2026 day 70 කියන ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් නම් ඔයාගේ නමයි 2026 day 70 නැත්නම් 2026 නැතත් කමන්නේ day 70 කියලා දැම්මත් ඒත් ඇති. මොකද 2026 තමයි මේ day 70 ප්‍රෝග්‍රෑම් එක නැත්නම් මේ දින 70 ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. හරිද? එතකොට මේ ටික ඇතුළත් කරන්න ඔයාට මෙතෙක් පැවති රෙකෝඩින් ටික අරගන්න පුළුවන්. දැන් මම ඔයාලට මීට කලිනුත් කියලා තියෙනවා. දැන් මේ වෙද්දිත් අපේ ළමයි ටික දැන් අපේ ඇඩ්මින්ලගෙන් අහලා තියෙනවා. අර මම කිව්වේ එකපාර ටියුට් 10ක් එනවායි කියලා. ඒ ටියුට් 10 මේ ටියුට් එකයි 4 වෙනි ටියුට් එකයි අවසන් වෙන්න කලින් 4 වෙනි ටියුට් එක නම් අවසන් වෙන්න කලින් අනිවාර්යෙන්ම අරගන්න. නැත්තම් ඔයාට පසුගාමීව පසුතැවෙන්න වෙනවා. හරි. ඒක නිසා මම අර විවිධාකාරයේ බයිලා ගහ ඉන්නේ නැහැ. උඹලට අදාළ වෙලාව උගන්නලා යනවා පුතා. හොඳේ. දැන් වෙන දේවල් ගැන කතා කරන්න ගියොත් උගන්නන්න කාලේ නැති වෙලා යන්නේ. කවියක් දෙකක් ඉතින් කියනවා. ඒක සාහිත්‍යයට අවශ්‍යයිනේ. හරි. ඒක නිසා දැන් කවිය අහගත්තා, පූජාවලිය හැඳින්වීම අහගත්තා, හැඳින්වීම ඡේදය ලිව්වා, භාෂා භාවිතය ලිව්වා, කතාව සරලව අහගත්තා. ඊළඟට මම ඔයාලට දාන්නේ කතාව. ඒකත් බලන්න. ඒක ගෲප් එකට වැටෙනවා. ඒ කතාව ඕන අය තාමත් අපේ පන්ති එක්ක මේ සම්බන්ධ වෙලා නැති අය හැකි ඉක්මනින් මේ නම්බර එකට මැසේජ් එකක් දාලා අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න. ඊළඟට එන්නේ මේ වගේ ටියුට් 10ක් හොඳේ. එකම පාටින් නෙමෙයි පාට කීපයක ටියුට් 10ක් ඔයාලගේ අතට එනවා. ඒ ටියුට් ටිකත් අරගෙන අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න. ඒ ටියුට් 10 ගන්න එක පිළිබඳව දැම්ම සැලකිලිමත් වෙන්න. හැකි ඉක්මනින් ටියුට් ටික ගෙනා ගත්තොත් ඔයාලා ගොඩ. ඒතර අතරමං වෙන්නේ නැහැ. අතරමං නොවන සිංහල පන්තියනේ කොහොමද? හරි. ඕකේ. එහෙමනම් ඒ කොටස එහෙම නිමා කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා විභක්ති කොටසක් පටන් ගන්න. මම එදා පුරුෂ ભેද එහෙම ওই ටික ඔක්කොම කරනු ලැබුවා. විභක්ති කොටස අපි වෙන දවසක සෙෂන් එකක් විදිහට විභක්ති කියලා වෙනම එදා දවසේ විභක්ති විතරයි උගන්වන්නේ. තුන්වෙනි ටියුට් එක ළඟ තියාගන්න විභක්ති විතරයි උගන්වන්නේ. ඒක ගොඩක් දුරට තව දවස් දෙකක් තුනක් වගේ යනකොට ඔයාලට ප්‍රෝග්‍රෑම් වෙයි. ඒක අපේ ඇඩ්මින් කණ්ඩායම විසින් අදාළ ඩේට් එක සහ අදාළ ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ටටක් ගාලා ලින්ක්ස් ටික ලබා දෙයි. ඔයාලට තියෙන්නේ ඇවිල්ලා සම්බන්ධ වෙලා ඒක ඉගෙන ගන්න. හරිද? ඕකේ. එහෙනම් අද දවසට මෙහෙම නිමා කරන්නම්. දැන් වැඩ ගොඩක් ඉවර කරා. ඔයාලට ඊළඟට අපි අනුරුද්ධ කුමාර කතා වස්තුවේ දේවල් ටිකක් එකතු කරලම අපි මේ වැඩේ මේ විදිහට නිමා කරන්නම්. ගෲප් එකට මේ දේවල් ටික ඇතුළත් වෙයි. හරි? ඕකේ. එහෙනම් ඔයාලගේ දන්න යාළුවෝ හැමෝටම කියන්න මෙහෙම දින 70 ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ධනංජය ධර්මදාස සර්ගේ.
අපි හැමෝම ගිහින් සම්බන්ධ වෙමු කියලා පුළුවන් විදියට ඔයාලා රෙකෝඩින් එකක් එහෙම හම්බ වෙනවා නම් යාළුවන්ට දෙන්න. මෙන්න මේ පන්තියට එන්න ඇවිල්ලා බලන්න ගොඩ යනවා නම් ඇවිල්ලා බලන්න කියලා. හරිද? බයිලා කතා කර කර ඉන්නේ නැහැ. අදාළ කොටස උගන්නලා ඒ සර් යනවා කියනවා. හොඳයි. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. හරි. මේ කොටස එහෙනම් ඇඩ්මින් පුතා අපි මේ විදියට අවසන් කරමු. හරි. එහෙනම් හෙට දිනේ වුණත් අපිට හම්බෙන්න සමහර විට සිද්ධ වෙයි. හොඳයි.